ආයුබෝවන්. ලව්ලි ටේස්ට් YouTube නාලිකාවෙන් අද පූරි හදන්න කියා දෙනවා. පූරි කියන්නේ ඊටාම රසවත් කුඩා දරුවන් ආස කරන වැඩිහිටියන් ආස කරන ඊටාම රසවත් ආහාරයක්. ඊටාම ලේසි ඒ වගේම ගුණදායකයි. පූරි සකස් කරන්නට භාවිතා කරන්නේ ආට පිටි, රුලන් වගේ දේවල්, එළඟ තෙල් වගේ. ඉතින් ඒ නිසා පූරි කියන්නේ ඊටාම රසවත් එකක්. හදලා බලමුකෝ. ආට පිටි, පාන් පිටි, ලුණු කුඩු, රුලන්, එළඟ තෙල්, වතුර. පාන් පිටි අණු කෝප්පයක්, රුලන් කෝප්පයයි, ආට පිටි කෝප්පයයි. ආහාර සකස් කිරීමේදී අපි ලුණු භාවිතා කරන්නේ රසට අනුව ලුණු ස්වල්පයක් දමා ගන්න. ඊට පස්සේ මේ සඳහා එළඟ තෙල් භාවිතා කරනවා. මේක ද්‍රවිඩ ජනතාවගේ ආහාරයක්. එයාලා ගොඩක් ආහාර සඳහා භාවිතා කරන්නේ එළඟ තෙල්. ඒක රසවත් වගේම ඉතාම ගුණයි. මෙම එළඟ තෙලු වෙළඳ පොලේ විවිධ විදිහට තියෙනවා. ඒ නිසා මේ සමහර වෙලාවට එළඟ තෙල් තියෙනවා ඉටි මිශ්‍ර කරපු එළඟ තෙල්. මොකද ඒවා මේ පහන් පත්තු කිරීමට ගන්න. නමුත් අපි හොඳ ඖෂධාලයකින් හරි හොඳ නිෂ්පාදන තියෙන කඩේකින් හොඳ එළඟ තෙල් එකක් ආහාරයට දැමීමට ගන්නට ඕන. මෙලෙස හොඳින් අනාගත් පිටි මෝලිය වහලා පැය භාගයක් විතර වෙලා තබා ගන්න. පිපෙන්නට තබාගත් වෙන මිශ්‍රණය ඉතා කුඩා කොටස් වලට කඩා ගන්න බෝල බෝල. හදලා ඒක පැත්තක තියාගන්න. මෙහෙම බෝල සකස් කරලා මේ ආකාරයට සකස් කරගන්න. කොටසක් අරගෙන රෝලර් පින් එකක් භාවිතා කරමින් මේ විදිහට තුනී කරගන්න. හොඳින්ම තුනී කරගන්න. දැන් අපි හොඳින් සකස් කරගත්තු ඩෝ එකට නැවත තෙල් ගෑමක්වත් මේ පාන් පිටි තැවරීමක්වත් අවශ්‍ය නැහැ. ඩෝ එක හරියට හදාගත්තට පස්සේ මේ විදිහට හොඳින් දෙපැත්ත හරවමින් මේ විදිහට ලස්සනට කපා රවුම් කරගන්න පුළුවන්. රවුම මේ විදිහට මේකෙමුත් පුළුවන්. රෝම අච්චුවක් භාවිතා කරලා කපා ගන්න පුළුවන්. අපි රවුම නිරදිව සැහැදුවට පස්සේ මේ විදිහටම සකස් කිරීම කරගන්නට පුළුවන්. හොඳින් තෙල් එක රත් වෙන්න ඕන. දැන් මේ වගේ පූරි සකස් කිරීමට අවශ්‍ය පාන් පිටි ඩෝ එකකින් පොඩි කොටසක් අරගෙන මේ වගේ තුනී කරගන්නවා. හොඳින් තුනී කරගත්ත තරමට ලස්සනයි. පිපිලා ලස්සනට එනවා රසවත්. බෝලේ ලස්සනට හදාගත්තාම පූරි එකේ රවුම සකස් කර ගැනීම අපහසු වෙන්නේ නැහැ. ඔබට දැන් මම මේ හොඳින් රත් වූ භාජනයට පූරි එක දානවා. මේකට අපි හැන්දෙන් පොඩි උදව්වක් දෙන්න ඕන පිපිලා එන්නට. අපිට පේන ලස්සනට කිසිම පිපුම් කාරකයක් නැතුව මේ පූරි එක පිපිලා එන ආකාරය. ඉතාම පහසුයි මේ ඩෝ හදාගෙන තියාගත්තාම ටක් ගාලා සකස් කිරීමට පුළුවන්. අපේ නිවසේදීම තමයි පූරි සකස් කරන්න මසාලා කරියක් වෙනුවට මම අද දිනේදී හැදුවේ පනීර් එකක් පූරි ඉතාම රසවත්. මසාලා අල කරියක් මේකට සුදුසුයි.
අර කොණ්ඩ කැවුම් හදලා උදව් කරනවා වගේ පොඩ්ඩක් පිපිලා ඉන්න හැන්දෙන් පොඩි දාගන්න ඕන. බබාට අපේ පූරි පනීර් කෑල්ලකුයි කාලා බලමු තෙවුරු කොහොමද රස කියලා. මගේ සුදු පුතා කාලා බලන්න රස කොහොමද කියලා. රසද කියලා කියන්නේ කොහොමද? ඇත්තම කියන්න ඕනේ රසද?